බලන්න හරිම ලේසි sentence එකක් question එකට form කරන්න. Hello everyone. අද බලමු අපි දීලා තියෙන sentence එක underline කරලා තියෙන කොටස answer එකක් විදිහට එන්න question එකක් කොහොමද form කරන්න කියලා. බලමු දැන්. Here can you see I have written a sentence on the board and there is a word with the underlined phrase. නේද underline කරලා තියෙන word එකකුත් තියෙනවා. They come from Italy. ඔවුන් එන්නේ ඉතලි වල සිට. sentence එක තියෙන්නේ ඔවුන් එන්නේ ඉතලි වල සිට. එතකොට දැන් මෙන්න මේ underline කරලා තියෙන්නේ ඉතලි කියන එක. තේරෙනවද? දැන් මෙන්න මේක අපි answer එක විදිහට එන්න question එකකට form කරන්න ඕනේ. මෙන්න මේ ඉතලි කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ. ඒක මිනිසෙක්ද, සතෙක්ද, දෙයක්ද, තැනක්ද, කාලයක්ද කියලා බලන්න ඕනේ මුලින්ම. So what is that one? Italy is a country, that means it's a place. Italy කියන්නේ රටක් නේ. එතකොට ඒකෙන්නේ place එකක් ගැන. එහෙනම් ඉතලි කියන්නේ place එකක්. එහෙනම් මෙන්න මේ place එකක් එක්ක place එකක් ගැන අහනවා නම් අපි use කරන WH question word එක මොකක්ද? what කියලා දැම්මොත් මොකක්ද? who කියලා දැම්මොත් කවුද? when කියලා දැම්මොත් කවදද? where කියලා දැම්මොත් කොහෙද? කොහෙද කියන අදහස එන්න එහෙනම් එන්න ඕනේ WH question word එක මොකක්ද? where කියන එක. ඔන්න අපි ගත්තා where කියන WH question word එක. why is that? Because Italy is a country and it's a place. So when we are asking about a place, we have to use the where WH question word. අපි where කියන එක use කරන්න ඕනේ place එකක් ගැන හරි. එහෙනම් අපි දැන් දන්නවා මෙතනදී මෙයාගේ answer එක විදියට එන්න නම් එයාට ගැලපෙන WH question word එක where කියන එක. ඔන්න අපි ආව ගත්තා. හරි. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? they come from. normal sentence එකක් අපි question එකට form කරනවා නම් අපි යාගේ ඉස්සරහට verb එක දාලා helping verb එක දාලා තමයි question එකට convert කරන්නේ. මෙතනදී මෙයා ඉන්නේ simple present tense වලින්. ඒතර මෙතන only one verb we can see. Only this one is the verb. මේක තමයි main verb එක. මෙයාට තනියෙන් ඉඳලා ඉස්සරහට අරගෙන අපිට question එකක් හදන්න බෑ. So we have to take a help. අපි මෙයාට helping verb එකක් ගේන්න ඕනේ. So what is the helping verb we can take in the simple present tense? Simple present tense වලදී අපිට ගන්න පුළුවන් help කවුද? helping verbs දෙන්නෙක් ඉන්නවා. එකක් තමයි do කියන එක, අනිත් එක තමයි does කියන එක. does එන්නේ singular ඒවත් එක්ක, do එන්නේ plural ඒවත් එක්ක. ඔන්න ඔහොම තමයි do does එක එන්නේ. හරි. එතකොට මෙන්න මේ sentence එකේ තියෙන verb එකට අනුව අපි දාන්න ඕනේ කොහොමද sentence එකට එන verb එකත් එක්ක අපි බලන්න ඕනේ එයා singular ද plural ද කියලා. මෙතන come එයා ඉන්නේ plural form එකෙන්. ඇයි ඒ subject එකත් plural එහෙනම් verb එකත් plural තියන්න ඕනේ. එහෙනම් මෙයාට ගන්න helping verb එක තමයි මෙන්න මේ do කියන එක. එතකොට අපි එන්නේ do කියන helpත් එක්ක come කියන එක එනවා. හරි. දැන් මෙන්න මෙයාව අපි මෙතන ඉස්සරහට ගන්න ඕනේ. දැන් අපි WH question word එක select කරගෙන ඉවරයි. According to the place we have to take where. place එකට අනුව අපි ගන්න ඕනේ WH question word එක where කියන එක. හරි. where ගත්තා. දැන් මෙතනදී do එක ඉස්සරහට ගෙනාම එන්නේ දේකට කලින් do නේ. එහෙනම් එයාව ඊළඟට ලිව්වා do. ඊට පස්සේ ලියනවා they කියන එක. come එක comeයි. එතන වෙනසක් වෙන්නේ නැහැ plural හින්දා from කියන එක දැම්මා. එච්චරයි. That's it. මේ බලන්න where do they come from? From Italy. answer එක එනවා නේද? ඔවුන් කොහේ සිටද එන්නේ? ඉතලි වල සිට. බලන්න හරිම ලේසි sentence එකක් question එකට form කරන්න. ඒතර ඔයා බලන්න ඕනේ underline කරලා තියෙන phrase එක දෙයක් ගැනද කියන්නේ, තැනක් ගැනද, ස්ථානයක් ගැනද, කෙනෙක් ගැනද කියලා ඒකට ගැලපෙන WH question word එක select කරා. ඊට පස්සේ tense එකට අදාළව helping verb එකක් නැත්නම් helping verb එකක් outside වලින් ගෙනල්ලා question එක හදනවා. helping verb එක තියෙනවා නම් කෙලින්ම helping verb එක ඉස්සරහට දාලා question එක form කරන්න තියෙන්නේ. That's all. It's really easy to convert a sentence into a question form. That's all about the question form.